පුතේ දැන් ඕන මිනිස්සෙක් කියනවනේ අපි ඕන දෙයක් කරන්න නම් පුරුදු පුහුණු වෙන්න ඕන කියලා. රුපියල් ලක්ෂ 5ක් පඩි ගන්න කියන මාසය අවසානයේ කියනවා සතියක්වත් නැහැ. ලස්සනට වියදම් කරනවා. සතියක්වත් නැති වෙන වියදම් කරනවා. මම අද කියලා දෙන්නා ඇයි මේ ඉතුරු කරන්න බැරි? කරන්න බැරිය. සූත්‍රය වුණා තියෙනවා. අපි මේ සූත්‍රය වෙනස් කරොත් ඉතුරු කරන්න කොහොමද ඉතුරු කරන්න සූත්‍රය? ඔය සූත්‍රය පාවිච්චි කරනවා. ඔයාට ඉදිරි කරන්න. පුතේ දැන් ඕන මිනිස්සෙක් කියනවනේ අපි ඕන දෙයක් කරන්න නම් පුරුදු පුහුණු වෙන්න ඕන කියලා. හැබැයි මේ ලංකාවේ මිනිස්සුන්ට පුරුදු කරන්න ඕනේ නැති දේවලුත් තියෙනවා. ඒ දේවල් එකක් තමයි වියදම් කරන්න. වියදම් කරන්න නම් පුරුදු කරන්න ඕනේ නැහැ. උපතින්ම ගියනවද මම දන්නේ නැහැ. හරි. දැන් සමහර වෙලාවට රුපියල් ලක්ෂ 5ක් පඩි ගන්න කියන මාසය අවසානයේ කියනවා සතියක්වත් නැහැ. ණයටත් ගන්න. මාසෙට 50000ක් ගන්න මිනිස්සුත් එහෙමයි. ලස්සනට වියදම් කරනවා. සත්‍යයක්වත් නැති වෙන්නේ වියදම් කරනවා. ඒ ඉතුරු කරන්න වගේ ඒවා නම් උගන්වන්න ඕනේ. හරි. දැන් ව්‍යාපාරික නම් අපි සාමාන්‍ය ගත්තාම ව්‍යාපාරයක මූල්‍ය ප්‍රතිඵලය හොඳද කියලා බලන්නේ ආදායම් වියදම්. වියදමට වඩා ආදායම් වැඩි නම් ව්‍යාපාරිකයා තෘප්තිමත්. හැබැයි ගෙදර ඔයාලගේ තාත්තා කියන්නකො. ඔයාලගේ තාත්තා තෘප්තිමත් වෙන්නේ තමන්ගේ මාසික වැටුපෙන් වියදම් කරලා මාසය අවසානයේ ඉතිරියක් තියෙනවා නම් සතුටුයි. හැබැයි ගොඩාක් ලංකාවේ මාසික පඩි ලබන්නන්ට එහෙම සතුට ලබන්නම විදියක් නැහැ. ආදායම් වැටුප ගන්නවා ඒ කියන්නේ ආදායම. වියදම් කරලා බලද්දී සතයක් ගන්න. එතකොට මම අද කියලා දෙන්න ඇයි මේ ඉතුරු කරන්න බැරි. ඉතුරු කරන්න බැරි ඇයි? සූත්‍රය අවුලක් තියෙනවා. අපි මේ කරන කොටස පැත්තක තියලා අපි ඒක උගන්ලා ඉන්නව හැමෝටම වටිනවා. කවදා හරි රැකියාවක් කරද්දී දැන් ගෙදර තාත්තගේ ආදායම වැටුපනේ ආදායම. මේ හැම කෙනෙක්ම කරන්නේ ආදායමින් වියදම් කරලා බලනවා ඉතිරි කරන්න පුළුවන්ද කියලා. තාත්තද ව්‍යාපාරයක නම් ආදායමින් වියදම් අඩු කරපුවම ලාභයි කියලා. දැන් අපි පුජ්‍යලික ජීවිතයේ ආදායමින් වියදම් අඩු කරලා අපි හොයාගන්නේ ඉතිරි කරන්න පුළුවන්ද? ඉතිරි කිරීම. එතකොට දැන් ගොඩක් කට්ටියගේ ආදායම 50,000යි වියදම 60,000යි. දැන් හරියන්නේ නැහැ. වියදම් කරන්න එතකොට වැටුප 50,000ක් අරගෙන තව 10,000ක් ණයටත් ගන්න වෙනවා. ඉතිරි කිරීම ඍණ කරන්න බෑ. එතකොට අපි මේකට තියෙන්නේ මේකට පොඩ්ඩක් අපි මේ සූත්‍රය වෙනස් කරනවා. අපි මේ සූත්‍රය වෙනස් කරොත් ඉතුරු කරන්න පුළුවන්. කොහොම ඉතුරු කරන සූත්‍රය? අපි මේ සූත්‍රය වෙනස් කරනවා මෙහෙම. අපි ගන්නවා ආදායම්. ඍණ ඉතිරි කිරීම. සමානයි වියදම්. එතකොට දැන් ඔයාට රුපියල් 50,000ක වැටුපක් නම් මාසෙට හම්බෙන්නේ. දැන් ඔයා කොහොමද ඉතිරි කරන්නේ? ඔයා ඉස්සෙල්ලා තීරණය කරනවා මම මෙතනින් මාසෙට 5,000ක් ඉතුරු කරනවා. ඊට පස්සේ තමයි ඔයාට වියදම් කරන්න හම්බෙන්නේ. දැන් ඔයාට වියදම් කරන්න තියෙන්නේ 45,000යි. ඒ කියන්නේ ආදායමින් වියදම් කරලා ඉතුරු කරන්න ඔයාට හම්බෙන්නේ නැහැ. ආදායමින් ඉතිරි කරලා වියදම් කරන්න. ඔය සූත්‍රය පාවිච්චි කරනවා නම් ඔයාට පුළුවන් ඉතිරි කරන්න.